Fortinet firewall එකක් රීසෙට් කරන්නේ කොහොමද? ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි hardware reset එකක් අපිට කරන්න පුළුවන් reset button එක උපයෝගී කරගෙන. එහෙම නැත්නම් අපිට software reset එකක් කරන්න පුළුවන් firewall එකට log වෙලා. හැබැයි password එක දන්නේ නැති වුණාම කොහොමද Fortinet firewall එකක් reset කරන්නේ? අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඒක. එහෙනම් රැඳී සිටින්න කියනවා ඉවර වෙනකම් මේක බලන්න. ඔයාලගේ දැනුමට වැඩි දෙයක් එකතු කරගන්න කියලා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Fortinet firewall එකේ software wise password එක reset කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී අපි password එක දන්නේ නැහැ firewall එකට log වෙන්න. ඒ හින්දා graphical user interface එක හරහා අපිට log වෙලා කරන්න බෑ. එහෙනම් අපි මේකේ terminal එක හරහා SSH2 terminal එක හරහා අපි log වෙලා firewall එකේ password එක reset කරනවා. right? හරි. මේකට මම උපයෝගී කරගන්නවා console cable එක. මං ගාව තියෙනවා RJ45 USB A2 console cable එක. ඒ වගේම මම FortiGate එක පිටිපස්සේ හැම මොඩල් එකකම එනවා console port එක. එතකොට අපි console port එක උපයෝගී කරගෙන අපි firewall එක reset කරගන්නවා SSH හරහා. right. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මුලින්ම firewall එක පැත්තෙන් ඔයාලට serial number එක ඕන වෙනවා මේකට. ඉතින් serial number එක ගන්න පුළුවන් එකක් ඔයාලට firewall එක පිටිපස්සේ ඔයාලට පේනවා ඇති firewall එක පිටිපස්සේ තියෙනවා serial number එක. මොකක්ද කියලා මෙතන. ඒ වගේම නැත්තම් firewall එකේ serial number එක දන්නේ නැත්තම් ඔයාලට පුළුවන් firewall එකට console එක හරහා log වෙලා reboot එකක් දුන්නාම firewall එකේ serial number එක අපිට ගන්න පුළුවන්. right. මම ඒකත් පෙන්නන්නම්. එහෙනම් අපි වැඩි වෙලාවක් නැතුව වීඩියෝ එකට යමු. මම firewall එක power on කරගෙන තියෙනවා. ඒ වගේම මම මගේ console cable port එකෙන් එක USB end එක මගේ PC එකටත් ඒ වගේම මම අනිත් end එක ඔයාලට පේන විදිහට RJ45 end එක මම මගේ firewall එකේ console port එකට මම connect කරගන්නවා. connect කරගෙන මම මගේ PC එකේ putty application එක හරහා putty application එක හරහා serial connection එකක් ගන්නවා. ඉතින් මෙතනදී මම මගේ මුලින්ම COM port එක බලන්න ඕනේ. COM port එක බලන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි CMD එක open කරගෙන mod කියලා අපිට type කරන්න පුළුවන්. එතකොට උඩින්ම පෙන්නනවා status for devices COM3 කියලා. ඒ වගේම අනිත් ක්‍රමේ තමයි ඔයාලත් දන්නවා device manager ගිහිනොත් අපිට බලන්න පුළුවන්. right. මම මෙතනදී COM3 port එක උපයෝගී කරගන්නවා. bus speed එකත් මම 9600 විදිහටම තියාගෙන මම මේක open කරගන්නවා. right. firewall එකට log වුණා. අපි දන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් admin by default admin account එක තියෙනවා. නමුත් අපි මේකේ password එකක් දන්නේ නැහැ. password එකක් දන්නේ නැහැ. අපි මොකක් කරුවත් password එකක් මේකේ අපි දන්නේ නැහැ. right. එතකොට අපි මෙතනදී FortiGate ලගේ අපි use කරනවා maintainer account එක. right. ඒක hidden account එකක්. ඉතින් maintainer account එක උපයෝගී කරගෙන අපි මේ password එක අපි reset කරගන්න විදිය ඊළඟට බලමු. අපි firewall එකට log වෙලා ඉන්නවා. හැබැයි firewall එකට log වෙලා firewall එක reset කරන්න කලින් අපිට ගන්න පුළුවන් information ටිකක් අපි අරන් ready කරගන්න ඕනේ. මොකද මේක ඉස්සෙල්ලා limited කාලයක් ඇතුළත මේ configuration එක කරන්න ඕනේ. ඉතින් මුලින්ම firewall එකේ serial number එක අවශ්‍ය වෙනවා. මම මේක notepad එකේ වෙනම දාගෙන තියෙනවා. ඒ වගේම username එක ඇවිල්ලා අපි maintain account එක use කරන්නේ. ඉතින් ඒකේ තියෙන username එක මම use කරනවා maintain කියලා. password එක විදිහට ඔයාලා දැනගන්න ඕනේ මේ serial number එක අපි දාගන්නවා password එක විදිහට. serial number එක දාගන්නවා. ඒ වගේම serial number එකට ඉස්සරහින් simple ලකුරෙන් right අපි දාගන්නවා PCPB කියන letters ටික right. මේ තියෙන PCPB කියන letters එක serial number එක firewall එකේ serial number එක අපි දාගන්නවා. password එක විදිහට අපි ඒක ready කරගෙන තියාගන්නවා. username එක විදිහට අපි ඒක ready කරගෙන තියාගන්නවා. අපි මේ ටික firewall එක reboot එකක් දීලා එන first login එකේම තප්පර 15ක වගේ ටයිම් එකක් ඇතුළත username එකයි password එකයි දීලා අපිට පුළුවන් අලුතෙන් password එකක් edit කරගන්න. right. අපි ඒක බලමු කොහොමද කරන්නේ. හරි. firewall එක අපි දැන් reboot කරගන්න යන්නේ. power reset එකක් අපි දෙන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාලට පේනවා firewall එක on වෙලා තියෙනවා. ඉතින් මම මේකේ power එක off කරලා ආයෙ මම on කරන්නම්. right. off වුණා. මම දැන් ආයෙ on කරනවා. on කරාට පස්සේ ඔයාලට පේනවා ඇති screen එකත් ඔයාලට පේනවා ඇති firewall එක boot වෙනවා. ඉතින් මේක අපි පොඩි ටයිම් එකක් ඇතුළත මේ username password එක අපි දෙන්න ඕනේ. තප්පර 15ක වගේ ටයිම් එකක් ඇතුළත. නැත්තම් මේ login එක ආයෙ fail වෙනවා. right. මේකට චුටි පොඩි වෙලාවක් යනවා. තප්පර කීපයක් විතර යනවා OS එක boot වෙලා එන්න. right. මම මේකේ username එක copy කරගන්නවා. right. login prompt එක ආවම මම ටක් ගාලා password එකයි username එකයි password එකයි copy කරගෙන paste කරගන්නවා. right. ඔයාලා දැක්ක නේද? welcome කියලා message එකක් ආවා. දැන් අපිට පුළුවන් අපේ password එක
රීසෙට් කරගන්න. රයිට්. මෙතනදී අපිට කමාන්ඩ්ස් කීපයක් තියෙනවා. config system admin එකට අපි යන්නේ. right config system admin ඊට පස්සේ මම edit කරගන්නවා admin account එක edit admin කියලා මම යනවා. ඊට පස්සේ මම set කරනවා password එක. set password දැන් අපිට කැමති password එකක් දෙන්න පුළුවන්. මම admin කියලාම දෙනවා. ඊට පස්සේ enter කරලා මම end කියලා command එක දෙනවා. end kind command එකෙන් තමයි අපි කරන configuration Fortinet ලගේ save කරන්නේ. ඉතින් මම save කරලා ඊට පස්සේ මම exit එකක් වෙනවා. right හරි. දැන් exit වුණා. දැන් මම log out වෙලා ඉන්නේ. අපි දැන් බලමු අපි දාපු password එකෙන් log වෙනවද කියලා. right user name එක එතකොට admin account එක password එකත් අපි admin කියලාමයි දැම්මේ. බලන්න firewall එකට log වුණා. right මෙන්න මෙහෙම තමයි FortiGate firewall එක password එක දන්නේ නැති වුණාම අපි password එක reset කරන්නේ. ඉතින් මේක හරි සරල ක්‍රමයක්. reset button එක එන්නේ නැති firewall වල අපිට අනිවාර්යයෙන්ම මේ ක්‍රමය හරහා reset කරගන්න පුළුවන්. right එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.